ඈ මොකද කරන්නේ? සෙල්ලම් කරනවද? වෙසක් කුඩු අලවනව නෙමෙයිද? මම මේ කලවන ගමන් ඉන්නේ මේ බබා අලවන විදිය. මේ පාප් එක මේ පින් කලර් වෙලා තියෙන යා පේන්ට් දාලා. හයි ඩයිට් වීඩියෝ එකක් නෙමෙයි අද වෙසක් වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක නම් මම අප්ලෝඩ් කරන්නේ මගේ මතකයක් විදිහට. මොකද ගිය අවුරුද්දේ වෙසක් එකට අපි කූඩු හදපු වීඩියෝ එකක් තියෙනවා YouTube එකේ මම අප්ලෝඩ් කරලා. ඉතින් එතකොට බබා මීට වඩා අවුරුද්දකින් පොඩිනේ. ඉතින් අද ඩයිට් නැහැ. 31 ඉඳන් ඒ ඩයිට් කරනවා. අද 29 වෙනිදා. මම මේ 31 ඉඳන් ඩයිට් කරන්න මේ ගොඩ කල් ඉඳන් chart එක ගහගෙන තියෙන්නේ. මේකේ chart එකේ අවසානයේ තියෙන්නේ 7 වෙනි මාසේ 29 දවස් 60ක් ලකුණු කරගෙන තියෙන්නේ මේ 60 මම කොහොම හරි බර අඩු කර ගන්නවා. ඉතින් වෙසක් කුඩු හදන ගමන් තියෙන්නේ මේ පාර අපි වෙසක් කුඩු 3ක් කලවනවා. ගිපාර එකයි නෙලෙව්වේ. ඉතින් බබාගේ ෆේවරිට් කලර් එක පින්ක්. එතකොට අප්පච්චිගේ ෆේවරිට් කලර් එක yellow. එතකොට අම්මගේ ෆේවරිට් කලර් එක කියන්නේ මගේ ෆේවරිට් කලර් එක purple. ඉතින් ඒ කලර්ස් තුන තමයි අද මේ පාර වෙසක් කුඩු හදන්නේ. ඉතින් මේ බලන්නකෝ අප්පච්චි ගෙදර නෑ වැඩට ගිහින් මේ පාප්ප එහෙම මේ කකුල් වල හිටන් ගාගෙන තියෙන්නේ. ගන්න දෙයක් නෑ. හයි වෙසක් කුඩු හදනවා. උඩටම දාගෙන කපනවා. මේ කුඩු තුනක් මේ පාර ගේන හිටි සයිසස් තුනකින් ඒ වුණාට හස්බන්ඩ් එකම සයිස් එකකින් ගෙනල්ලා තින්නේ. මේ තව අලවන්න තියෙන්නේ මෙතනයි විතරයි ඇතුළ. ඊටු ඔක්කොගෙම අර දෙකේම ඇතුළ අලවලා ඉවරයි. මේ පිටෙත් එක්ක පාප්ප ගාගෙන මේ දැන් හවස මදුරුවත් කනවයි. හෙට තමයි දවස මං සෑහෙන කාලයක් ප්ලෑන් කරගෙන හිටපු දවස තමයි හෙට. ඒ කියන්නේ දන්සල් කන්න යන දවස තමයි හෙට. ඇතුළ වටේ සුදු පාටට අලවලා රැලි තමයි අපි ආසම කලර්ස් වලින් දාන්න හිතාගෙන ඉන්නේ. මේ මෙච්චර මහන්සියලා මේවා කරන්න ඉතින් බබත් එක්ක බෑ. එයාට එක්ස්පීරියන්ස් එකක්. එතකොට මේ හිල්ලේ මේවා මේ තියෙන එක වීඩියෝස් විදියට තියෙන එක බබාට ඇත්තටම මතකයක් නෑ. අපි මේ වගේ කාලේ කොහොම හිටියද මොනවා කරාද කියලා අපි දන්නේ නැහැ. කිසිම මතකයක් නැහැ. ඉතින් අම්මාට බබාට එහෙම නැහැ. ඒකේ පොඩි කරන්නේ නෝ අම්මගේ ඉන්න බබාට දෙන්න. ඒක අම්මගේ බබා ඉන්න බබාට දෙන්න. සවුකොළ දෙකක් විතර කොහමද හොල්ලන්නේ එක. කොහොමද සුදු පාට සවුකොළ දෙකක් විතර මෙයා නාස්ති කරලා ඉන්නේ. ඊයේ රෑ අලවන්න ගත්තේ. කොහොමත් පැති 4ක්වත් අලව ගන්න බැරි වුණා. පාප්ප එකට පේන්ට් දාලා ටයිල් එකෙත් එක ගන්න තියෙන්නේ. මේක ටයිල් එකත් හොදන්න ඕනේ මේ රෑ වෙලාවත්. ඒ තරම් මේ ටයිල් එකත් ජලා වෙලා තියෙනවා. මේ මැඩම් පිට කහ යාගේ වැඩ. මේක මේ වැඩි කෑලි කපන්න ඕනේ. මේ බබත් එක්ක අර පිළිවෙලකට කරන්න අමාරුයි. උනාට ඉතින් කරන්නත් එපයි. හස්බන්ඩ් ප්ලෑන් කරන් හිටියා අලෝපුව ගෙනල්ලා ඉල්ලමු අරකයි මේකයි කියලා. මම තමයි කිව්වේ ඕනේ නෑ මේ අපි ගෙදර ගෙනල්ලා අලවමු කියලා. තව චුට්ටක් බබා ලොකු වුණාම එයාම තනියම වෙසක් කුඩු අලව ගන්නේ නේද? අපි කරන්න ඕනේ නැති වෙයි. අපේ එක්ක අලවලා ඉවරයි. මේ කලර්ස් තුලින් තමයි අලවන්න තියෙන්නේ. ඒ ටික රෑ වෙලා මෙයා නිදාගත්තව තමයි කරන්න වෙන්නේ.
බී. එහෙනම් දැරට යනවා. බයි බයි. බයි. අවසාන කූඩු ටික මේ විදිහට තියෙන්නේ. මේ උඩ එක පින්ක් කලර් වලින් මේ ඔය අනිත් කලර්ස් දෙක වගේම ඇලෙව්වා රැලි දාන්න නැතුව. එක තප්පරයයි බබා ගත්තේ සම්පූර්ණයෙන් කූඩුවම ඉරලා දැම්මා. ඉතින් රැලි දාන්නත් බැරි වුණා. ඔගොල්ලෝ දන්සල් වීඩියෝ එක බැලුවා නම් ඔගොල්ලෝ දන්නවා අක්කලා අක්කගේ බබා එතකොට කිරි අම්මාව. ඉතින් ඒගොල්ලොන්ට සලකනවත් එක්ක මේවල රැලි දාන්න මට බැරි වුණා. ඊට පස්සේ කොහොම හරි එල්ලන්නත් බැරි වුණා. දැන් ඉතින් පොසොන් එකටවත් තමයි මේ ටික අලවලා එල්ලන්න වෙන්නේ. ඉතින් ඔහොම තමයි වෙසක් කුඩු ඇදිලා සිද්ධ වුණේ බබත් එක්ක. ඉතින් යත් එක කරන්න බෑ. කරන්න බෑ කියලා දැනම තමයි මම වෙසක් කුඩු තුනක් ගේන්නේ කිව්වේ හස්බන්ඩ්ට කොහොම හරි කරනවා කියලා. ඉතින් ඒ වුණාට ඔච්චර තමයි කරගන්න පුළුවන් වුණේ. ඉතින් වෙසක් කුඩු හදලා තියෙන ඒවා ගෙනල්ලා එල්ලන්න පුළුවන්කම තියෙද්දි හිම දෙයක් මම නොකරේ. බබත් එක්ක බෑ කියලා දැනගෙන කුඩු තුනක් හදන්න ගත්තේ. යා ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. මම මේක කරනකොට එයා සවුකල ඉරනවා, කපනවා, ඊට පස්සේ පිටි මිශ්‍රණයේ පාප් එකට පේන්ට් දාලා අනනවා. ඒවා ගාලා කොහෙල් දැන් ෆයිල් එකේම ජරා වෙලා තියෙන්නේ තාම අස් කරගන්න බැරි වුණා. ෆයිල් එකේ සවුකල අලවනවා. එතකොට මේ කූඩු අර ටයිප් වෙලා ඇලිලා තියෙනවා අල්ලලා බලනවා. ඉතින් ගොඩාක් දේවල් එයා ඉගෙන ගන්නවා. මෙන්න මේක ඉල්ලුවේ නැති එක මට ඉතින් ප්‍රශ්නයක් නෑ, දුක නැහැ. ඒ වුණාට වෙසක් කුඩු ගෙනල්ලා එල්ලුවා නම් ඉතින් ලස්සනට තියෙනවා. ඒ වුණාට මේක එල්ල ගන්න බැරි වුණා බබත් එක්ක. තාමත් බබාගේ ෆේවරිට් කලර් එක පින්ක් නේ. ඉතින් පින්ක් කලර් වලින් තමයි රැලි දාන්න හිතාගෙන හිටියේ. මේ ඒ වුණාට පින්ක් කලර් කඩේ තිබිලා නැහැ. අපච්චි ගෙනල්ලා තියෙන්නේ මේ ඔරෙන්ජ් කලර්. ඉතින් ඒක නිසා යාට දුක හිතේ කියලා මම ඔරෙන්ජ් කලර් වලින් ඒක හැඩ කරේ නැහැ. එයා ආස දැන් අපච්චි අම්මයි දෙන්නම ආස පාට තියෙනවා. ඒ බබාස් පාට නෙමෙයිනේ පින්ක් කලර්නේ ආස. ඒකත් එක හේතුවක් කූඩු අලවන්න නැති වෙන්නේ. ඉතින් මම මේ ටික කොහොම හරි පොසොන් එකට හැඩ කරලා එල්ලනවා බබත් එක්ක. උගලන්ට ඒ වීඩියෝ එක අරගෙන එන්නම්. ඉතින් එහෙනම් අදට මම යනවා. ඊළඟට බයි බයි.